hello කොහොමද ඔයාලට welcome back to my YouTube channel. ඉතින් ගොඩාක් කාලයකට පස්සේ මම අද vlog එකක් අරගෙන ආවා. ඔය ඉන්නේ මගේ නසරාණි යාළුවා ටික. ඉස්සරහට ඔයාලටම තේරෙයි මොකක්ද වෙන්නේ යන්නේ කියලා. ඉතින් ගොඩාක් දවසකින් මට vlog එකක් අරන් එන්න බැරි වුණා ළමයි. මොකද කැම්පස් එකේ ඇකඩමික් වැඩත් එක්ක මං හිර වෙලා හිටියේ. ඉතින් පොඩි ෆ්‍රී ටයිම් එකක් හම්බෙච්ච ගමන් මං අද වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා කියලා හිතුවා. රෙකෝඩ් කරපු වීඩියෝස් නම් ගොඩක් තියෙනවා. ඉතින් ඉස්සරහට ඒකින් ඉර අරගෙන එන්න. හරි. එහෙනම් එන්නකෝ යන්න අද මාත් එක්ක වෙසක් බලන්න. සෝරි මාත් එක්ක නෙමෙයි මගේ යාළුවොත් එක්ක. ඉතින් දැන් මේ ඉන්නේ අපි මාතර ටවුන් එකේ පරවිදූපිත පේන තැන බීච් එකේ. කියන්නේ ටවුන් එකේම පාක් එක ඉස්සරහා බීච් එකේ. දැන් අපි ඔය යාළුවෝ කට්ටියත් එක්ක රෑ 7ට විතර ඇති දැන් නම් මං හිතන්නේ අපි ඔය දැන් ඇවිද යනවා. ඇත්තටම ප්ලෑන් එකක් නැහැ. අපි හන්සලක් කිම්ම කාලා ටවුන් එකේ ඉඳලා තොරණක් බලලා චුට්ටක් නිදහසේ ඉඳලා යන්න හිතාගෙන තමයි යාවේ. කෝකටත් කලින් කෑම කියලා හිතලා අපි මුලින්ම දන්සලකට සෙට් වුණා. දැන් ඔය ඉතින් අපි යාළුවෝ කට්ටියත් එක්ක දන්සලේ පොලිමේ තමයි. එනවනේ පොලිමේ දිග කොච්චරක්ද කියලා බැලුවේ නෑ. අපි ඉතින් කියව කට්ටියත් එක්ක හිටියා. ඔය ඉන්නේ මගේ යාළුවෝ සෙට් එක. අපි 10ක් 15ක් හිටියා. කොහොම හරි ඉඳලා දැන් ඔන්න අපි දන්සලේ ඇතුළට යන්නයි හදන්නේ. මේක මාර දන්සලක් ළමයි. ඔයාලා ඇතුළට ගිහම බලන්නකෝ එක එක්කෙනාට හම්බ වෙන එක ජාතියේ කෑම. හැබැයි ඒක මාර ෂෝක්. ඔය තියෙන්නේ අපි කට්ටියට හම්බුණු කෑම. බලන්නකෝ මගේ යාළුවට හම්බුනේ රතු බත් එකක්. මට හම්බුනේ චිකන් කෑම එකක්. ඉතින් හිතන්නකෝ වාසනාව. ඊට පස්සේ අපි ගියා ඔන්න බැතිගී කියන පොඩි ළමයින්ගේ බැතිගී තියෙන තැනක් තිබුණා. අපි ඒකට චුට්ටක් ඔළුව දැම්මා. ඇත්තටම ගොඩක් වෙලා නම් බැලුවේ නෑ, බොරු කියන්න ඕනේ නෑනේ. අපි ඊට පස්සේ චුට්ටක් වෙලා ඔතන ඉඳලා ආපහු ටවුන් එක පැත්තට ඇවිදගෙන ගියා. දැන් ඔය තියෙන්නේ මාතර බෝධිය ගාව. මාර ලස්සනයි ලයිට් දාලා තියෙන විදිය. හරිම ලස්සනයි ලයිට්නින්. අපි ඉතින් මේ ඔක්කොම බල කට්ටියත් එක්ක ඇවිදගෙන ගියා. ඔය තියෙන්නේ ටවුන් එකේ පාලම පටන් ගන්න හරියෙන් ගහලා තිබුණු ලස්සන තොරණ. තොරන් දෙක තුනක්ම තිබුණා. අපිත් මං හිතන්නේ තොරන් තුනක් විතර බැලුවා. ලොකු කූඩු ප්‍රමාණිකුත් තිබුණා. ඉතින් ඔන්න ඔතන තමයි මම හිතන්නේ ලැක ලස්සනම වයිබ් එක තිබුණේ. ඒක හරිම ලස්සනයි. ඔයාලටත් පේන්නේ නැති. ඊට පස්සේ ඔය ඉන්නේ මම. අපි කට්ටිය ගියා ආයි දන්සලකට. අපිට දෙවෙනි පාරටත් දන්සලක් හම්බ වුණා. ඒකේ විශේෂත්වය නම් ඒක මාතර මහනගර සභාවේ තමයි තිබුණේ මට මතක විදිහට. ඒකේ විශේෂත්වය ඒක දුන්නේ ගොඩක්ම මුස්ලිම් අපේ සහෝදරවරු එකතු වෙලා. ඔයාලට පේන ඔය වීඩියෝ එකේ ඉන්නවා. ওই කැම බෙදන්නෙත් එයාලා. ඇත්තටම මට හිතුණා ಜಾති ආගම් ભેද නොසලකලා අපේ ආගමේ දෙයක් වෙනුවෙන් වෙසක් මංගලයේ ඒ බුද්ධ ආගමේ දෙයක් නේ. කිසිම දෙයක් වෙනුවෙන් එයාලා අපි වෙනුවෙන් දෙයක් කරන එක කොච්චරනම් හොඳයිද? ඒක නේද වෙන්න ඕනේ. අපි හැමෝගෙම අතර තියෙන්න ඕනේ. කොයි ආගමේ වුණත් දර්ශනේ ඒක නේද කියලා මට හිතුණා. ඇත්තට මේක හරිම ලස්සන දෙයක්. ඉතින් ඒ වගේ දේවල් අකේ කරන්න ඕනේ අපි. ඉතින් ගොඩක් ස්තුතියි කියලා කියනවා මම මගේ වීඩියෝ එකෙන් ඔයාලට. ඊට පස්සේ අපි එතනිනුත් කාලා ආපහු කූඩු බලන්න ආවා. ඔය තියෙන එක ලස්සන කූඩු මම ඔයා චුට්ටක් වීඩියෝ කරා. ඉතින් ඔයාලා මගේ channel එකත් එක්ක මුල ඉඳන් ඉන්න කෙනෙක් නම් ඔයාලා දන්නවා මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක උනේ කලින් අවුරුද්දේ මම වෙසක් බලන්න ගිය vlog එක. ඉතින් මම හිතුවා අනිත් මොන vlog එක දාන්නත් කලින් මේ අවුරුද්දේ වෙසක් vlog එක දාන්න ඕනේ කියලා. මොකද මගේ channel එක පටන් ගත්තේ මම වෙසක් vlog එකෙන්. ඉතින් මං හිතාගෙන ඉන්නවා මගේ channel එක කරන තුරාවට හැම වෙසක් මංගල් එකටම මම වෙසක් බලන්න යනවා නම් ඒ මතකයන් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔන්න ඔහොම ලස්සන වෙසක් කුඩු ගොඩාක් බලාගෙන අපි කට්ටියත් එක්ක ආවා. මේක ගොඩාක් දිග වීඩියෝ එකක් නෙවෙයි. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්න. ආයිත් ලස්සන vlog එකකින් ඉක්මනට ඔයාලා හම්බෙන්න එන්නම්. බයි බයි.